මොකද කරන්න යන්නේ නැද්ද? සාරණ ටික කඩමුනේ. වාගේ වගාව නේද? ඔව් ඉතින් අපි අදලා වවලා තමයි කන්නේ. යාළුවන්ට කියමු අපි නේද? ඕම් පේනවාද අපේ පස්සින්දුගේ සාරණ වගාව. කොහොමද වගාව ගැන හිතන්නේ මොකද්ද? කොහොමද? හොඳයි. හොඳයි ආස හිතෙනව නේද? ඔව්. අපි තෙල් පෝර නෑ. අපි මොකුත් දාන්න නැතුවනේ අපි යාළුවන්ටත් මේ විදිහට හදා වවාගෙන කන්න පුළුවන් නේද? ඕක මේ කඩන්න. මෙහෙම කඩන්න උච්චර යටින් කඩන්නේ මේ මෙහෙම බලන්න මේක දිහා බලා ගන්න. මෙහෙම දැන් යටින්ම කඩන්නේ නෑනේ. නෑ ඒවා මෝරලානේ. මේ මෙන්න මේ වගේ උඩින්නේ. මේ ඔව් මොහොම කඩන්න. මෙන්න මේ වගේ. ඔව්. අතේ තියා ගන්න කඩන ටික. වල් තියෙන ඒවා ගලවලා දාන්න. ඒකට ආයෙසරයක් පැලවෙනකොට මේ ආයෙ සාරණ කඩන්න පුළුවන් නේ ආයෙසරයක්. කැලේ ඉන්නේ නැත්නම් කැලේ එනවා. දැන් මේක කඩන්න මෙහෙම. මේ ඔන්න. යාළුවන්ට කියන්න වගේ channel එකක් බලන්න කියලා. නේද? යාළුවන්ට කියමු බලලා ඉරලා සහයෝගයක් දෙන්න කියලා. ඉතින් අපි තෙල් පෝර බේත් නැතුව එළවලු හදාගෙන කන තාලේ තමයි කියලා දෙන්නේ. එතකොට අපිට ලෙඩ රෝග නැතුව වෙනවනේ. ඒයි තමයි මේ ගොඩක් ගුණදායි දේවල්. ඒයි ඉස්කෝලේ පාඩම් අත පහු වෙන්නෙත් නෑ නේද මෙයා කරනකොට. ඉතින් දැන් මේ මෙතන ගොඩාක් જાති කොළ ගොඩක් තියෙනවා නෙමෙයි. තේනව නේද? ගොඩක් තියෙනවා අස්සයන්. මේ ටික දැන් කඩන්න වෙනවා සේරම. මොකද නැත්තම් මෙයාගේ මල් පිපුණාට පස්සේ ආපහු උයන්න ගන්න බෑ. ඉතින් දැන් මේ සේරම කඩපුවම වැඩි. මොකද කරන්නේ? සේරම කනවද? නෑ පුළුවන් වුණොත් අහල පහලයට දෙනවා. ඔව්. වැඩි වුණොත් විකුණනවා. අමතර ආදායම්. ඒකත් ඒවා නේද? අමතර ආදායමක් ගන්න පුළුවන් නේ. ඉතින් වටේ අයට දීලා ඉතුරු වුණොත් කඩේටත් දෙනවා නේද? හොඳයි. දැන් හදලා තියෙනව නේද මේ අමුමිරිස් වගාවකුත් දාලා නේද තියෙන්නේ? එහෙම තමයි. ඒකෙත් දැන් තියෙන වැඩ කරන්න. ඒ වගේ තමයි මම දැක්ක අන්නාසි වගාවකුත් දාගෙන යනවා. ඒ අම්මිරිස් වගාව ඔස්සේ. ඒකත් අපි පෙන්නන්නම් ඉස්සරහට යාළුවන්ට නේද? ඉන්නට කඩන්නකො මේ ටික සේරම. ඇති ඔය අතන. ඔය ටික ඇති ඔහොම කරනවාම ආයෙ කොටට කඩන්න එපා තව. කොම්පෝස්ට් පොහොර තියෙන හොඳ සරුවට හැදිලා නේද? මේවට අමතර පොහොර මොකුත් දාන්නේ නැහැ නේද? රසායනික පොහොර.
තමයි ගොඩක් හොඳයි ඒක. එහෙනම් අපි දැන් මේක වීඩියෝ එක අවසන් කරමු නේද? ඉතින් මොකද ඔයාලට කියන්න තියෙන යාළුවන්ට? කොහොම මේ පැත්ත බලන්න. යාළුවන්ට channel එක subscribe කරන්න, ඔව්. bell කරන්න කියා මම ඉල්ලා සිටිනවා. නේද? ඒ කියන්නේ මේ අපේ යාගේ channel එක බලන්න කියලා කියන්නේ. channel එකේ නම තමයි farmer. ඉතින් පුංචි ගොවි මාතෙක්. ඒක බලලා ඒ දරුවට සහයෝගයක් වශයෙන් ඒක බලලා ඉවරලා වීඩියෝ ෂෙයා කරලා ඉවරලා කට්ටිය channel එක subscribe කරලා සහයෝගය ලබා දෙන්න. ඉතින් මේ පුංචියට නොදැනුවත්ව පටන් ගන්න දේවල් ඉදිරියේදී ඉතාමත් හොඳ දේවල් වේවි. ඒකින්ද ඒ ළමයාගේ ඉල්ලීම අපි ඉෂ්ට කරමු. ඒ වගේම තමයි හොඳ දෙයක් සමාජයට ඉදිරිපත් වෙන්නේ. එහෙනම් අපි සමුගන්නවා ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.